චිරාගත සම්ප්‍රදානුකූලව කිරි අම්මාවරුන්ගේ දාණය ඒ පිළිබඳව විස්තර කථනයක් කරද්දී අද නිවන අරණ කිරි අම්මාවරුන්ගේ දාණය මෙලෙස ආරම්භ කරනවා. පළමුවෙන්ම මල් දීමෙන් අනතුරුව කිරි අම්මාවරු එම ස්ථානයට සැපත් වෙන එකයි දැන් සිදුවන්නේ. කිරි අම්මාවරු මෙහි වැඩ ඉන්නේ ඇතුළට යන්නට අවසර ගන්නේ සිද්ධපතිනි දෙවී දිවැසෙලන්නේ දුටුවත් වරදක් සමා කරන්නේ. පත්තිනි අම්මා වෙනුවෙන් කෙරෙන මේ පූජා විදිය මේ සම්ප්‍රදායට අනුව පාදෝහණය කරලා අම්මාවරු මේ අවස්ථාවේ ගෙට ගැනීමයි සිදු කරනු ලබන්නේ. ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් යුතුව උවැසියන් විසින් ඒ අම්මාවරුන්ගේ පාදෝහණය කිරීමයි අපි ඔබ දකින්නේ. මෙලෙස ඊ타ත්ම පවිත්‍ර ලෙස කරනු ලබන මේ කිරි අම්මා වරුන්ගේ දාණය එදා පත්තිනි අම්මා වෙනුවෙන් කරන ලද බාරහාර ඔප්පු කිරීමට කරන එක පුණ්‍ය කර්මයක් බවට පත් වෙනවා. මේ කිරි අම්මා වරුන්ගේ දාණය බොහෝමන රෝග නිවාරණය සඳහා මුල් කාලයේ ඉඳ පවත්වාගෙන ආපු ශාන්ති කර්මයක් ලෙසත් සැලකෙනවා. පත්තිනි අම්මා උදෙසා දේවීන් වහන්සේගේ භක්තියට කරන ලබන මේ වන්දනාව මේ සියලුම කිරි අම්මාගේ තමන්ට ලබා දුන්න මල් ගෙනවි පත්තිනි අම්මාට පූජා කිරීම තමයි ඊළඟට සිදුවෙන කාර්යය. ඊට අනතුරුව මේ සියලුම කිරි අම්මාවරුන් වෙනුවෙන් ප්‍රධාන කිරි අම්මා මූලික කටයුතු කරමින් පත්තිනි දේවියට අනිත් පූජා විධි සියල්ලක්ම පූජා කරනු ලබනවා. මේ චාරිත්‍රයේ ප්‍රධාන කිරි අම්මා සඳහා විශේෂ අවස්ථාවක් හිමි වෙනවා. ඒ වගේම මේ කිරි අම්මාවරු ඒ තමන්ගේ වයසට අනුව වර්ග කරනවා. අවසානට ඉන්නේ පුංචිම කිරි අම්මා, කුඩාම කිරි අම්මා. ඒ වගේම ප්‍රධාන කිරි අම්මා අනුව තමයි අනිත් හැම කිරි අම්මාවරුම මේ කටයුත්ත පිළිවෙලට වයසට අනුව සිදු කරනු ලබන්නේ. ඊට අනතුරුව මුළු ශාලාවම ගෘහයම දුම් අල්ලා දුමෙන් පවිත්‍ර කිරීමක් සිදු කරනු ලබනවා. සියලුම අම්මාවරුන් මේ අවස්ථාවේ ඒ දුම් අල්ලා ඊටමත් පාන්දර සිදු කරන මේ ශාන්ති කර්මයේ මීළඟට සිදු කරනු ලබන්නේ දානය ආරම්භ කිරීමට මූලිකම වන දෙවියන්ට පූජාව අතගැසීමයි. ඒ දායකකාරීන් විසින් සියලුම අම්මාවරුන්ට දේව දානය අතගස්වනවා, දේව පූජාව. ඒ අතගැසීමෙන් අනතුරුව පත්තිනි දෙවි මෑණියන් උදෙසා එසේම තථාගත අමාමෑණී බුදුරජාණන් වහන්සේ උදෙසාත් මේ සියලු පූජාවන් පවත්වන්නට නියමිතව තිබෙනවා. මේ සියලුම චාරිත්‍ර මෙම පින්කම් මාලාවෙම මූලික වන්නේ ස්ත්‍රීන් උදෙසා. ස්ත්‍රියගේ ස්ත්‍රීත්වය මුල් කොටගෙන මාතෘ මූලික සමාජය තුල ඇතිවෙච්ච එක සම්ප්‍රදායික ශාන්ති කර්මයක් ලෙස මේ පින්කම හඳුන්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ තලයට
මේ භූතලයට වඩින්නටත් කලින් මෙම පින්කම් තියෙන්නටයි හැතැයි සමහර විද්‍යාඥයින් පුරා විද්‍යාඥයින් සලකන සම්ප්‍රදායික අදහස්වල සඳහන් වෙලා තියෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම ලංකාවට වැඩමවන්නට කලින් මේ ලංකා තලයේ තුල තිබුණු ගැමි බුදුදහම තුල ගැමි ආගම තුල තිබුණු සම්ප්‍රදායන් වල මෙම ඉරියම්මාවරුන්ගේ දානයද තිබෙන්නේ නැතයි ගැමි වාහාරය අනුව සලකන විට උපකල්පනය කළ හැකියි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබීමත් සමගම එය ආගමික මොහුනුවරක් ගන්නට ඇතැයි මේ සිද්ධිදාමයත් එක්ක ගලපලා බලනකොට පැහැදිලි වෙනවා. ඒට හේතුව මේ සිද්ධාමයේ බුදුරජාණන් වහන්සේ උදෙසා කොටස මේ පූජාවට පමණක්ම සීමා වන නිසා. අනිත් සියලුම කටයුතු පත්තිනි අම්මා දේවිය එහෙම නැත්නම් දෙවියන් උදෙසාම කරන පූජා විධියක් බවට මේ මුළු පූජා විධි තුලම පැහැදිලිවම ගම්මේ වෙනවා. දුරලා ඇතිරිල්ලේ ඉඳ ගැනීම අම්මාවරුන් විසින් සිදු කරනු ලබනවා. ඊළඟට අම්මාවරුන් නැවත ගායනාවන් කරනු ලබන්නේ ඒ පත්තිනි අම්මා උදෙසා කරන ඇදහිලි වලට සමාන කාව්‍ය ගායනාවක් මේ අවස්ථාවේ කරනු ලබනවා. දුස් නැතිව ඇතිරිලි ඉඳ ගන්නට විධාන කිරියම්මා විසින් කාව්‍ය ගායනා කිරීමට යෙදුණා. දැන් දානය කටයුතු ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. සියලුම කිරියම්මාවරු ඇතිරිල්ලේ හුඳ ගැනීමෙන් අනතුරුව මෙම පත්තිනි දානය හෙවත් කිරියම්මාවරුන්ගේ දානය පිළිගන්වන්නට සූදානම් වනවා. ඉතාමත් ඈත අතීතයේ සිට චන්දන ගැදුම් දස දෙස පැතිරු පිරිසිදු වතුරක පිරුවට ඇතිරු පිරිවත් වැලදී මෙන් රස පිරුණු අම්මාවරු සන සතියම් නිසුරු දානෙට වැඩි කිරි අම්මාවරුනේ නොදත වෙනුවෙන් මයි යෙන්නේ පළමු කිරිපත් දන් දෙන අතර ඒදන් පිළිගන්නේ මොහොතේ කාව්‍ය සත්ගායනාවද පත්තිනි අම්මා වෙනුවෙන් කිරණ මේ පින්කමේ කිරියම්මාවරු විසින් ගායනා කරන මේ චිරාගත සම්ප්‍රදාන කුලව පළමුව කිරිබත් පූජා කිරීම අනතුරුව කිරි කහ කිරි තම කිරිබත් බඳුනට හිසීම සිදු කරනු ලබනවා. ඊට අමතරව ඊළඟට කරනු ලබන්නේ පහන් පිළිගැන්වීම. අම්මාවරු 21 නමටම එකින් එක පහන් පිළිගැන්වීමක් සිදු කරනු ලබනවා.
පත්තිනි දෙවියන් දිවැස්සෙලන්නයි වරදක් නැති මුත් සමාව දෙන්නයි රජ පියතුරු වේවා දොදුල්වැනි ක්‍රමයකට උයම් ලබන කිරියා දොදුල් ඇඳගන්නා සේම ඇඳගන්න අතර නමුත් ඒ කිරියා සුදු පාටට ගැනීම විශේෂත්වයක් දක්වනවා. කිරියා කිසිම වෙළඳ සැලක විකුණන්නට නැති අතර කිරියා කෑමට හැකිවන්නේද මෙවැනි කිරියා විශේෂත්වයක් තිබෙන්නේ හලාවත ප්‍රදේශයේ පුත්තලම් ප්‍රදේශයේ කැවුම් කොණ්ඩ කැවුම් පූජා කිරීම. සාමාන්‍යයෙන් දකුණු පළාතේ මේ කැවුම් පූජාව හැඳි කැවුම් වලින් සිදු කරන නමුත් මේ හලාවත පුත්තලම් දිසාවේ ප්‍රදේශවල මේ සඳහා භාවිතා කරන ලබන්නේ කොණ්ඩ කැවුම් මේ පළාතේ තියෙන විශේෂත්වය හඟවන තවත් එක සංකේතයක් වන ලබනවා. මහා අඳුම්ගිර දෙකයින් මඩ කර ඊළඟට ඇමුල් කිහෙල් ගෙඩි මේ පූජාවට භාජනය වන අතර වෙනත් කිහිල් වර්ග පාවිච්චි නොකරන බව සම්ප්‍රදානුකූලව තිබෙනවා. ඊළඟට හැම දිනකටම මුලක් පුවක් සහිත පඳුරක් පූජා කිරීම සිදු කරන ලබනවා. මුළු ලොව පළවිය සියල්ලම පතිවත ගැන එම පතිනිය සැම ප්‍රවැත්වෙන මෙම දානමය පින්කම ඉතාමත් ඈත අතීතයට දිවෙන චාරිත්‍රයක් බව මේ බැලූ බැල්මටම පෙනු ලබනවා. ඉතාමත් භක්තියෙන් යුක්තව උවැසියන් මේ කටයුත්ත සූදානම් කරන අතර සමහර පළාත්වල මේ අම්මාවරුන්ට අමතරව කිරි අප්පා කෙනෙකුත් පාවිච්චි කරන බවක් පෙනුම් කරනවා. ඒ සඳහා භාවිතා කරන ලබන්නේ සුදු රෙදි බව මේ පිරිකර පිරික්සීමෙන් අපට පෙනෙන කාරණයක් වෙනවා. විහාරාධිකාරී මාතර නන්ද ස්වාමීන් සහ විහාරාධිපති නවදන් කුලේ මේඝානන්ද නායක හාමුදුරන්ගේ උපදෙස් අනුව මාතර නන්ද හාමුදුරන්ගේ අභික්ෂණයේ දායක සභාවේ මූලිකත්වයේ මෙම දානමය පින්කම වසරක් පාසා පවත්වන්නට යෙදෙන ඉතා මහඟු වූ බව පසක් කරවන තවත් පිරිකර පූජා කිරීමක් මෙහි සිදුවෙනු ලබනවා. ඒ සඳහා දායකත්වයේ සපයන ලද්දේ හලාවත පොලිස් අධිකාරී සහකාර පොලිස් අධිකාරී කාර්යාලය පත්තිනියම්මා මතුරු වෙනවා අත්තිනියම්මා මතුරු වෙනවා දුන් පිරිසිදු වාමි ලෙදා පව් නායක ස්වාමීන් වහන්සේගේ මහානායක ස්වාමීන් වහන්සේගේ හලාවත සදාකාලී උපනිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උපනිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාවීචි පරිපදා සංසාර දුකින් නැත මෙදීම පතා උද්දයන මේනනේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං අකරණේසු පරිත්‍තිතං සාරේතික ධාතු මහාවෝධින් යුද්ධ රූපං නගතාවන් කියමු හිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සූයාව නිබ්බාන පත්තිය
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඒ සත්‍යානුභාව බලයෙන් ඔබ වහන්සේ සරකර සිටින්නා වූ මේ ස්වාමීන් වහන්සේ අතුරුදා ඥානන් වෙත දානේ දුන්නේ දුන්නාවායේ මතු බව ප්‍රාර්ථනා කරන්නා වූ ඔබ වහන්සේ පිළිගෙන මේ කන්න ලව්ව සාවධාරණ සේක්වා ඊමත් සතර වරම් දෙවි සතර දෙනාටයි වැඳ වැඳ පින් දෙමි නිවන් දකින්ටයි කැලණි පුරෙහි විභීෂණ දුරිදුන්ටයි නැනගුණ ලැබ දෙන ගණ දෙවියන්ටයි සරසවි මහ බඹුසක් සුරිදුන්ටයි වැඳ වැඳ පින් දෙමි නිවන් දකින්ටයි අලුත් නුවර දැඩි මුඳ සුරදුන්ටයි නවගමුවේ පන්තිනි දෙවිදුන්ටයි දෙවොල්ලේ දෙව් සංසාමිවරුන්ටයි වැඳ වැඳ පින් දෙමි නිවන් දකින්ටයි නාත දෙවිඳු පින්ගෙන බුදු වෙන්ටයි දේව නුවර පුල්වන් සුරිදුන්ටයි රුණට අධිපති කඳ සුරිදුන්ටයි වැඳ වැඳ පින් දෙමි නිවන් දකින්ටයි කබලෑවට අධිපති දෙවිදුන්ටයි දෙද ඇති බණ්ඩර දෙවියුතුමන්ටයි ගම්බර මංගල දෙවියුතුමන්ටයි වැඳ වැඳ පින් දෙමි නිවන් දකින්ටයි සබරගමුවේ දෙබොලේ වැඩ ඉන්නයි සමනල සිරිපාණි තිරක දෙන්නයි සුමන සමන් දෙවියෝ බුදු වෙන්නයි කරුණාවෙන් අප හැම රැක දෙන්නයි පිරිමා ගෝමැඩනි තිරක දෙන්නයි කළු දේවතා දෙවි මේ පින් ගණ්ඩයි තිරිලක බුදු රැන්දෙද පතුරන්ටයි වැඳ වැඳ පින් දෙමි නිවන් දකින්ටයි රවි සඳු පූජ බුදද ගුරු සනිපති හේතුගති ගුරු ගෙන් වෙන ගහ අපලට කුරිරු පින්ගෙන කළ මැනබදුරු සසඟ සියල් බඹලොව වැසෙන දෙවියනි උරඟ ගුරුළු යම්බු නර අසුරයිනි නොළඟ ළඟ වැසෙන ගොඩදිය සව් සතුනි සමග මෙපින් අනුමෝදන් වවුතුටිනි සාදු 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 साधु 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 नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स करणीय मंत्र कुशलेन यन्तं सन्तं पदं अभिसमेच्च सम्भूतुच सुजूच सुवचो तस्य मुदु अनतिमानि सन्तुष्टकोच सुकरोच अपगिच्चोच सल्लौकौक्ति सन्निधियोच निपकोच अपगब्बो कुलेषु अननुगितो नदविद्वन् समाजरे इन्द्रियेण विज्ञोपरे उपवदेयुं सुखिनो वागेमिनो हन्तु सब्बे सत्ता भवन्तु सुखितत्ता ये निपानभूतस्ति तथा वातावरावानवशेषा दीर्घावाये महान्तावा मध्यमाराष्ट्रकान् දායකකාරීන්ට පින් පමුණුවන ලබනවා. ඒ වගේම ඥාතීන්ට යක්ෂ ප්‍රේත කුම්භාණ්ඩ පිසාචීන්ට පින්දීමෙන් අනතුරුව තමයි මේ දානෙ ඊළඟ අධ්‍යයන පිවිසුම් ලබන්නේ. එකක් ගේන උඩට මාරින්න නැවත කිරිවත් දීමන්ත අත් සෝදන්නට වාචන දීමන්ත අනුභව කරන්නට කලින් වෙන් කිරීම සිදු කරනු ලබනවා. ඒ තාවක් අල්ලගෙන ලබන වාදනයකට තමා උඩ තැනක තැබීම චිරාවත සම්ප්‍රදායක්.
මටත් එකක් දෙන්න කෙනෙකුට. ඉතුරු කැවිලි පූජා කිරීම. දැන් මේ කිරියම්මා දානයේ අවසාන අදියරටයි යෙදෙන්න තියෙන්නේ. සියලුම කිරියම්මාවරු නැගී සිට තෙල් ගෑමේ කටයුත්තක් සම්ප්‍රදාන කූලව සිදු කරනු ලබනවා. වස්තු සැරීමේ මේ කාර්යයේ පිළිඹුන බව පැහැදිලියි. මේ විචිත දර්ශනය වවන්න සම්ප්‍රදායන් කූල කිරියම්මා දානයේ අවසාන අදියට පිළිබින මොහොතකයි. සිළුම කිරියම්මාවරු දායක දායකාකාරීන්ගේ හිස වටේ පහන් තිරේ යවා තෙල් ගෑමක් සිදු කරනු ලබනවා. පහන් දැල නිවාත වීම මෙහි විශේෂත්වයක් කරනු ලබනවා. කහ කිරි මත පහන් තිරේ මේ චාරිත්‍රයේ එකාංගයක් පමණයි. බාලමාලු හැමත සදා දුන්නු මෙකිරි දඩෙන් මෙදා සුව සම්පත සතුල සදා දෙවියෝ රැක දෙන්න සදා සියලු රෝග දුරු කරන්න සියලු කපට සෙත සදන්න සියලු මදුන් ගිනි නිවන් මාතදම් සරණේ කරණයි නිදාගෙන යදි අවදි වන තුරු පුතුම් මහ සංගරුවනේ සරණයි සදා කාලෙන් සදා කාලෙට පත්තිනියම්මා මතු බුදු වන්නේ සල්වින් මසාගෙදි මාස්ටර්ලාකින් පරිදින පෙර කලනම් මෙය සල්වින් උතාගෙන යන්නේ තෙල් කොලේ බෙදන ලද දානය. අද ඒ අම්මාවරුන්ගේ පහසුව සඳහා බාස්කට් එකකට තෙල් කොලය ඔතලා අරගෙන යාමට තියෙන හැකියාව වැඩි කරන්නට මේ විදිහට සකස් කර තිබෙන බව පේනවා. මේ වෙන්නේ අම්මාවරු දානි අරගෙන පිට වෙන යන්නේ ස්වභාවයයි.
පළමු වෙන කිරියම්මා පිටවන අතර අවසානයේ බාලම කිරියම්මා අර කිරිපොල් කට්ට පහන් නිවන කිරිපොල් කට්ට ඉද මේ අවසානයේ තබා යෑම චාරිත්‍රයේ අවසාන බව සඳහන් කරන ලබනවා. මෙලෙස අවසන් වෙන කිරියම්මාගේ දානය චිරාගත සම්ප්‍රදායක්, ඒ වගේම ලෙඩ දුක් නිවන චාරිත්‍රයක් ලෙස සැලකෙනවා. මේ කිරිපොල් කට්ට අනිත් පැත්තට හරවා නිවා තැබීම තමයි මේ චාරිත්‍රයේ ස්වභාවය. පළමුව මංසල කවුද සිටින්නේ? නාග දෙවිඳු සහ පිරිස සිටින්නේ. කිරියම්